Good morning guys. වනගත වෙලා ඉන්නේ උදේම. මම දැන් දවස් 4කට විතර කලින් මේ මැස්සන්ට රුකුලක් තිබ්බ මේ කැලේ ඇතුලේ. ඉතින් දවස් 4කින් ඇවිල්ලා බලද්දී ඒකට අලුතෙන් ජනපදයක් ඇවිල්ලා. යමු මම කට්ටියට ඒක පෙන්නන්න. මේ ලොකු සියමල ගහක් තියෙනවා. මේකේ තමයි තියලා තියෙන්නේ. මේ තියෙන්නේ රුකුල. තල් කොටයකින් තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් දවස් හරියටම 4යි තියලා. 4කින් මම ආවේ බලන්න ඇවිල්ලා බලද්දි ජනපදයක් ඇවිල්ලා මේකට. සමහරට තියලා දවස් 2කින් ආවද දන්නේ නැහැ, 3කින් ආවද දන්නේ නැහැ. මම බලන්න ආවේ දවස් 4කින්. ඒත් ජනපදයක් ඇවිල්ලා. මේ පරාගෙ හිමත් අරන් එනවා කට්ටිය. මේක කැලේ ඇතුලේ තමයි මම තියලා තියෙන්නේ. මේ උඩිනුත් ගස් වලතු ගිහිල්ලා තියෙන්නේ. හොඳටම හෙවණයි. මේ මැස්සන්ට අවශ්‍ය පරිසර සාධක සුපිරියටම තියෙනවා. ඉතින් මෙතන වටේටම කැලේ. මෙතන එහා පැත්තේ එකකුත් තියෙනවා. මගේ ජනපදයක්. යමු මම ඒකත් පෙන්නන්න. තියෙන්නේ අනිත් ජනපදේ. මේක නම් තියලා දැන් මාස 4ක් විතර වෙනවා. මේක නම් දැන් පෙට්ටියකට දාගන්නත් පුළුවන්. එතනින්තර පෙට්ටියකට දාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකත් මම තල් ගහක කොට කැලකින් තමයි හදලා තියෙන්නේ. මේකේ සම්පූර්ණ කොටේම අරගෙනත් කොටේ දෙකට පළලා එක පළුවක් තමයි අරන් තියෙන්නේ. ඉතින් ලේසි එකකින් හදාගන්න. මේ මැස්සුත් ගොඩක් කැමති අර ස්වභාවික ගතිය තියෙන නිසා. ලොකු වියදමක් කියන්නෙත් නැහැ. තල් කොටේ මැද අයින් කරලා දෙකට පළලා එක පළුවක් අරගෙන දෙපැත්තට ලෑලි ගහලා තමයි හදාගෙන තියෙන්නේ.